ආයුබෝවන් මගේ යාළුවෝ සියලු දෙනාටම අද අපි ලස්සන රිබන් මලක් නිර්මාණය කරනවා බලමු. එන්න මාත් එක්ක රිබන් මල් නිර්මාණය කරනවා බලන්න. මේ මං අරන් තියෙන රිබන් එක අඟල් 2.5 රිබන් එකක්. ඒ රිබන් එක අඟල් 5මාරක් පමණ කපලා අඟල් 5මාරක් පමණ ප්‍රමාණයට තමයි මම කපාගෙන තියෙන්නේ. ඔයගලන්ට පේනවා ඇති ඒක. ඒ ආකාරයට කපා ගන්න ඕනේ අපි. බලන්නකො මේ ආකාරයට මම ඔයගලන්ට පෙන්නන්නේ. අඟල් 5මාරක් පමණ ප්‍රමාණයට තමයි මම කපාගෙන තියෙන රිබන් එක. ඒ විදිහට කපා ගත්තට පස්සේ අපි ඒ වගේ රිබන් රෝල කෑලි කොටස් 18ක් විතර කපා ගන්න ඕනේ එකපාර. එක මලක් සඳහා කොටස් 18ක් කපා ගන්න ඕනේ. ඊට පස්සේ රිබන් එක මම මේ නවන ආකාරයට රිබන් එකේ දිලිසෙන පැත්ත නෙමෙයි අනිත් පැත්ත ගන්න. ඒ පැත්ත අරගෙන ලස්සනට අර විදිහට නවාගෙන ලයිටර් එකකින් චුට්ටක් පුච්චලා යටින් ඒ විදිහට අලව ගන්න ලස්සනට. ඕගොල්ලන්ට බැලුවහම මේක කරගන්න පුළුවන්. හරිම ලේසි මේ මල් හදන්න. මන් දන්නවා ඕගොල්ලොත් මේක බලලා හිටන් ටක් ගාලා ඉගෙන ගන්නවයි කියලා හිටන් ලස්සනට රිබන් මල් නිර්මාණය කරන්න. ඕගොල්ලෝ දන්නවද මේ විදිහේ රිබන් මල් නිර්මාණය කරලා හිටා ඕගොල්ලන්ගේ නිවස කොච්චර ලස්සනට අලංකාර කරගන්න පුළුවන්ද? ඒ වගේම ඕගොල්ලන්ට තෑගි දෙන්න. මේ මල් ගන්න ගියාම අපිට මුදල් වශයෙන් ගන්න ගියාම සෑහෙන මුදලක් වැය වෙනවා. එහෙම ඕනේ අපිට ලස්සන නිර්මාණය කරගත්තාම අපේ අතිම ලස්සනට හදාගෙන ලස්සනට තෑග්ගක් දෙන්න පුළුවන් ඕන කෙනෙකුට. ඒ වගේම ගෙදර අලංකාර කරගන්න පුළුවන්. ඕනම තැනකට ලස්සනට අලංකාර කරගන්න පුළුවන් ඒ විදිහට. දැන් මම පෙන්නන්නේ ඔයගලන්ට ගම් එක ගන්න ආකාරය. අපි අලෝගත පැත්ත නෙමෙයි අනිත් පැත්ත තමයි ගම් ගන්නෙ. ඒ විදිහට ගම් ගා ගන්න ලස්සනට. මන්නම් ඉස්සෙල්ලා ගම් ටික ගාගෙන පැත්තකින් තියාගන්න. මොකද ගම් එක චුට්ටක් ඇලවෙනවා හොඳට. ගම් එක ගාලා චුට්ටක් පැත්තකින් තියාගත්තට පස්සේ ඒ හින්දා මට කොටස් 18ක් ඕනේ. ඒ වගේ පෙති 18ක් ඕනේ. මුලින් 18ක් කපා ගන්නවා. ඊට පස්සේ 18ක් මම අලව ගන්නවා. අලෝගෙන ඉවර වෙලා හිටන් ඒ 18ට මම ගම් ටික ගා ගන්නවා ලස්සනට. ගාගෙන ඉවර වෙලා හිටන් පැත්තකින් තියලා තමයි මම අලවන්න පටන් ගන්න ඊට පස්සේ. ඒ මං කියන්නේ ඔයගලන්ට මං කරන විදිහ මම අත්හදා බලලා මට ගැළපෙන විදිහට තමයි මම කරන්න පටන් ගත්තේ. මේක තමයි සාර්ථකම ක්‍රමය. ඔයගොල්ලොත් කරලා බලන්න. මේක හරියටම හරි මේ ක්‍රමය. කම්බිය කපලා අරගෙන හිටන් ඒක වටේ එක පෙත්තක් අරගෙන වටේ රෝල් කළා. ඊට පස්සේ දෙවෙනි පෙත්ත අර ඔතු පැත්තට නෙමෙයි අනිත් පැත්තට තියලා හිටා ඊළඟට උතාගෙන යනවා. එතකොට තමයි මලේ පෙත්ත හැඩයට එකතු වෙන්නේ. අන්න ඒ විදිහට පෙති දෙකක් එකතු කරගන්න. ඒ වගේ ඊළඟට තුන්වෙනි පෙත්ත එකතු කරගන්න. ඒ විදිහට මල් පෙති ටික ඔක්කොම ඕගොල්ලෝ එකතු කරගන්න එක මලට ලස්සනට. දැන් අර ගම් එක ගාලා තිබ්බ හින්දා ඒක ලස්සනට ඒක ඇලෙනවා. ඒකට අපිට ඉක්මනට මල හදාගන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට මං හිතනවා තේරෙන්නේ නැtei කියලා හිටන් මේ මල් පෙති එකතු කරගන්න හැටි.
දැන් බලන්නකෝ මං මේ මල් පෙත්ත එකතු කරලා හිටන් මල් පෙති 16ක් විතර එකතු කරගත්තට පස්සේ තියෙන මල තමයි දැන් ඔයගලන්ට පේන්නේ. මං කිව්වනේ පෙති 18ක් ඕනේ කියලා රෝස මලට. බලන්නකෝ පෙති ටික එකතු කරගත්තාම මල කොච්චර ලස්සනද කියලා අපිට. හිස් වගේ තියෙන තැන් වලට තමයි අපි නිතරම අනිත් පෙත් එකතු කරන්නේ. ඒ ආකාරයට තමයි අපි පෙති ටික එකතු කරගන්න ඕනේ. බලන්නකො මලේ පිටිපස්ස ඔයගලන්ට පේන ආකාරය අලවගත්තට පස්සේ අපි මේකට මේ මලට අර මණි පත්‍ර ටිකක් එකතු කරගන්න ඕනේ. මොකද නැත්තම් එහෙම අර අපිට කොච්චර වුණත් අර මලේ ලස්සනක් නැහැනේ. අර ඒකේ මලේ නියම ලස්සනක් එන්න නම් මණි පත්‍ර ටිකක් කපලා අපි ඒකට අලව ගමු. මම නම් ආසයි මලක් කළාම මලේ නිර්මාණය නිමාවක් තියෙන්න ඕනේ. ඒ නිමාව ලස්සනට එන්න නම් මණි පත්‍ර ටිකක් කපා ගන්න. මණි පත්‍ර 6ක් ඕනේ. ඒ 6 කපලා පුච්චල මමත් ඒ 6ටම ගම් ගාලා පැත්තකින් තියලා ඊට පස්සේ තමයි පිටිපස්සේ අලව ගන්නෙ. එහෙම මණි පත්‍ර ටික කම්බියට ඇලෙන ආකාරයට අලව ගත්තට පස්සේ ඒක මාර ලස්සනයි නිමාවක් තියෙනවා. කොට අර මලේ පෙති අලවපුවා කැතර පේනේව ඒව මුකුත් පේන්නේ ලස්සනයි. මාරම ලස්සනට පේනවා කොළ බලන්නකෝ එළවුවට පස්සේ ඒක හදලා තනි මලක් වශයෙන් දැන් මල් පොකුරක් හැදුවා තනි මලක් වශයෙන් ගත්තාමත් අපිට හරි ලස්සනට තියාගත්ත හැකි. එතකොට කොයි වෙලාවක හරි පොකුරක් එකතු කරගත්ත හැකි නැත්නම් තනි මලක් වශයෙන් උත් ඒක ගත්ත හැකි. නිමාවක් තියෙනවනේ ලස්සනට. එතකොට මාත් එක්ක එකතු වුණ ඔයාලට ගොඩාක් ස්තුතියි. ඕගොල්ලෝ මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ඊළඟ වීඩියෝ එකට එකතු වෙන්න. ගොඩාක් ස්තුතියි යාළුවනේ.